සුබම සුබෝදෑසනක් ලේසු ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් අද දවසේත් මම ඔබට ආශිර්වාද ගෙනින අතර උන්වහන්සේ යහපත් සුන්දර දවසක් ආරම්භ කරන ඔබටත් මටත් උන්වහන්සේ දුන්නා වූ මහත් කරුණාවත් අනුග්‍රහයෙන් අපි දෙවනස්සේ ප්‍රශංසා කරන අතර හොඳයි වෙනද වගේම අද දවසේ දිනසික වචන යම් කාරණාවක් බලලා අපි ආත්ම අපි අද එල්ලෙන් ශක්තිමත් කරගමු. හොඳයි මේ උදෑසන ඔබ සමග බෙදා ගන්නවා විශුද්ධ මතෙව් පොතේ පළවෙනි පරිච්ඡේදයේ 18 සහ 19 වෙනි පද තුල ශුද්ධලිවිල මෙලෙස සඳහන් කර තිබෙනවා යේසු ක්‍රිස්තුස් වහන්සේගේ උත්පත්තිය මෙසේ විය. උන්වහන්සේගේ මව් වූ මරියා යෝසෙප්ට විවාහ බස් දී සිටියේදී ඔවුන් එක්වෙන්ට පළමුවෙන් ශුද්ධාත්ම වහන්සේ කරුණ කොටගෙන ඈ ගර්භණී වූ බව දැනගන්නා ලදී. ධර්මිෂ්ඨයෙක්ව සිටි ඇගේ පුරුෂයා වූ යෝසෙප් නින්දාවට නොපමනුවන්නට නොකැමැතිව රහසින් අත්හරින්ට සිතුවේය. ස්ථානය තුළ යම් කතාවක ගැඹුරක් ඔබට මට එලි දරවකොට. ස්ථානය තුළ සඳහන් කරනවා දෙවියන් වහන්සේ මරිය කියන්නා වූ කාන්තාව තෝරගෙන ශුද්ධාත්මසේ කරනකොට නෑ ගැබ්ගත් බව පසුව සඳහන් කරනවා ධර්මිෂ්ඨයෙක්ව සිටියා වූ යෝසෙප් ස්ථානය කියනවා රහසින් අත්හරින්ට සිතුවා. දැන් මෙතන ප්‍රශ්නයක් තිබෙනවා. හේතුව තමයි යුදෙව් ආගම අනුව යුදෙව් නීතිය අනුව විවාහ වෙන්නට පෙරම යම් කෙනෙක් දරුවෙක්ව පිළිසිඳ ගත්තොත් ඔවුන්ගේ නීතිය අනුව මෝසෙස්ගේ නීතිය අනුව ගල්ගසා මැරිය යුතු බව ඔවුන් සඳහන් කරනවා. ඒ නිසා මේ ස්ථානයේදී මේ සිදුවුණු සිදුවීම නිසා අනිවාර්යයෙන්ම මරිය කියන කාන්තාවට ගල් ගසලා අනිවාර්යයෙන්ම ජීවිතේ විනාශ කළ යුතුයි. නමුත් මේ ස්ථානයේ කියනවා ධර්මිෂ්ඨයෙක් වූ යෝසෙප්. කොහොමද යෝසෙප් ධර්මිෂ්ඨ මිනිසෙක් වෙන්නේ? ධර්මිෂ්ඨයෙක් නම් එහව කවදාවත් අත්හරින්නේ නැහැ. නමුත් මේ ස්ථානයේ කියනවා එහව අත්හරින්න සිටුවා. ඒ අත්හරින්ට සිතුව නම් එතන යම් රහසක් තිබෙනවා. රහසින් ඇව අත්හරින්ට සිදු වුණා. මේ ස්ථානය තුළ අපි දකිනවා ඔවුන් විවාහ බස් වී සිටියා. ඔවුන් විවාහ වෙන්න ඔවුන් කතා බස් කරලා තිබුණා. මොකද එවැනි අවේදියක තමයි මේ සිද්ධිය සිදි වෙන්නේ. හැබැයි ඒ කතා බස් කර තියෙද්දී ගමේ මිනිස්සු දකින්නදී යෝසෙප්ගේ නිවසට යනවා එනවා. ඉතින් මේ හැම සිද්ධියක්ම දකින්න නිසා හැබැයි යෝසෙප් තීරුම් ගත්තා. යෝසෙප් තීරණය කළා රයිට්. එතකොට දැන් මේ සිදුවීම දැන් යෝසෙප් දන්නවා යෝසෙප්ගේ අතින් නෙවෙයි මේව පිළිස්සන ගත්තා. යෝසෙප්ට විවිධ සිතුවිලි එන්න ඇති. විවිධ දේවල් එන්න ඇති යෝසෙප්ට. හේතු යෝසෙප් හිතන්න ඇති සමහරට අනාචාරය ගිහින් මේ දරුවෙක් හදන්න ඇති. මොකද යෝසෙප් මේ කිසි දෙයක් දන්නේ නැහැ. ශුද්ධාත්මසේ කතා කරපු කතාව මේ තැනදී දන්නේ නැහැ යෝසෙප්. ඊට පස්සේ සඳහන් කරනවා නමුත් මේ තැනදී දන්නේ නැති විවිධ සිතුවිලි එන්න ඇති. දැන් මෙයාගෙන යම් අප්‍රසාදයක් තියෙන්න ඇති හදවතේ. ඒ නිසා තමයි ඔහු තීරණය කරේ අත්හරින්න. හැබැයි ඔහුගේ අත්හැරීම වෙනස්. අත්හැරීම වෙනස් වෙන හේතුව ඔහු රහසින් තම මේ සිද්ධිය කරන්න හදන්නේ. හේතුව එසේ රහසින් මේ අත්හරින්න හදද්දී මනුස්සෝ හිතයි යෝසෙප් ඇත්තටම මේ දරුවගේ තාත්තා වෙන්නේ නැති කියලා. හේතුව මේ දෙන්නෙක් වෙන්න කලින් මේ දරුවා ඇදුව එක දන්නේ මරියා තමයි හරියටම කතාව දන්නේ. නමුත් මේ ස්ථානයේ සිදුවුණු මේ අභ්‍යන්තර කතාව කිසිවෙක් දන්නේ නැති නිසා නමුත් යෝසෙප් තීරණය කරනවා ඒ මරියාට තිබෙනා වූ ප්‍රශ්නය කමක් නැහැ. මරියා කවුරු හරි කෙනෙක් නිසා දරුවෙක් උත්පාදනය වුණා නම් ඒ කුස රයිට් ප්‍රශ්නයක් නැහැ. මම ඒක බාර ගන්නවා. ඒක මම බාර අරගෙන එයා වෙනුවෙන් මම නින්දාව අපහාස විඳින්න. මම ලැජ්ජාව විඳින්න. මම නිහඬ වෙන්න මේ ප්‍රශ්නේදී. කියනවා සිතවිල්ල යෝසෙප්ට එන්නේ නැති. නමුත් ඔබ මා දකින්නවා දවසේ අපි දකින්න බොහෝ අය ඔවුන් සමහර අයට සමාව දෙනවා. සමහර අයගේ දේවල් අතන හැබැයි ඔවුන්ගේ හදවතේ ඔවුන් අල්ලන් ඉන්නවා නැවත මම කවදා හරි දවසක ඔවුන්ගෙන් පලි ගන්නවා. නැවත මම කවදා හරි දවසක ඔවුන්ට මේකට ප්‍රතිඋත්තරයක් දෙනවා කියලා බොහෝ අය අතහැරියත් ඔවුන්ගේ හදවත් තුළ තියාගෙන ඉන්නවා. නමුත් යෝසෙප්ගේ හදවතේ එහෙම සිතුවිල්ලක් තිබුණේ නැහැ. කවදාවත් මරියව රිද්දන්නවත් මරියට නැවත ලැජ්ජා කරන්නවත් එහෙම සිතුවිල්ලක් යෝසෙප්ට තිබුණේ නැහැ. ඒ නිසා යෝසෙප් දේ වචනය තුළ කියන උ ධර්මිෂ්ඨ මිනිසෙක්. හේතුව දෙවියන් වහන්සේ
දැක්ක යෝසෙෆ්ගේ හදවත. යෝසෙෆ් ඇත්තටම මරියට ආදරේ නිසා මරියව ලැජ්ජාටපත් නොකර මේ ප්‍රශ්නේ විසඳන ක්‍රමයක් ඔහු කල්පනා කරේ නිසා තමයි එහෙම කතා කරන්නේ. නමුත් මේක පස්සේ අපි දකිනවා සෝදාත්මනාසේ කරන කොටගෙන දේවදූතයෙක් ඇවිත් යෝසෙෆ්ට කතා කළ මේ කතාව කිව්වට පස්සේ මේ සිදුවීම ඒක දෙවියන් වහන්සේගේ ක්‍රියාවක් බව තේරුම් අරගෙන මේ කතාව ගියා. නමුත් ඊට ඉහළ මේ සිදුවීම මුල පටන් ගද්දී තිබුණු හදවතයි වැදගත්. නේ දවසේ බොහෝ අයගේ ජීවිතවලට මේ තුලින් කතාවක් තියෙනවා. ඒ කියන්නේ කතාව තමයි බොහෝ අය සමාව දුන්නට උන්ගේ ඇත්තට උන්ගේ හදවතෙන් උන් සමාව දීලා නැහැ. ඒකයි කාලාන්තරයක් ඔවුන් ඒක අමතක වුණාවක ඉඳලා ඔවුන්ගේ අවස්ථාවාදී ඔවුන් දේවල් කරන. ඒ නිසා දවසේ බොහෝ අයගේ ජීවිත ප්‍රශ්න තුල යන්නේ ජීවිතවල බොහෝ අභියෝග තුල ඔවුන් ගමන් කරන හේතුව තමයි ඒ ඔවුන් අත්හරින්නේ නැති. ඒ නිසා මේ වචනේ තුල කියන්නේ සමාව දෙන්න. ඔවුන් අහනවා යේසුස් වහන්සේගෙන් එවිලා ගෝලිය අහනවා ස්වාමීන් අපි කොයිතරම් ප්‍රමාණයක් අපි සමාව දෙන්න ඕනද කියලා. එතකොට යේසුස් වහන්සේගෙන් ගෝලියෝ අහනවා විවස්ථාවේ තියෙන 7 පාරක් කියලා ඔබ මොකද්ද කියන්නේ? යා කියනවා 70 වර 7ක් සමාව දෙන්න. මේකෙදී දෙන්නා වූ පණිවිඩය තමයි සමාව දීමේ අවසානයක්. එහෙනම් අත්හැරීම. ඒ කියන්නේ දෙයක් අමතක කරොත් ඒක කවදාවත් මතක් කරන්න එපා. තිනිසේ හදවතයි වැදගත්. යෝසෙෆ්ට වෙනි හදවතක් තිබුණා. ඉතින් මේ උදෑසන මේක තුලින් ඔබට මට බොහෝ දේ කතා කරන නිසා ජීවිතය අපි ඉදිරියට සාහිරට යන්න නම් දෙනසගේ වචනයට අපි ඉඩ හරින්න ඕන. අපේ ජීවිතයේ අපි සමාව දෙමින් අපේ ජීවිතයේ අපි දේවල් හදාගෙන අපි ඉදිරියට යදී දෙවියන් වහන්සේ අපි වෙනුවෙන් පෙනී සිටින්න යනවා. දෙනස අපි වෙනුවෙන් ක්‍රියාත්මක වෙන්න. ඒ නිසා මේ උදෑසන කාලයේ මේ තුලින් ඔබගේ මගේ ජීවිතයේ ආත්මනාස කතා කරන පණිවිඩය නිසා උන්වහන්සේ ඔබගේ මගේ ජීවිතය අලුත් තැනක උන්වහන්සේ පටන් ගැනීමක් දෙන්න යන ස්වාමීන් අපි ඔබට ස්තුතියි කියනවා. මේ තුලින් ඔබ වහන්සේ අපිට දෙන පණිවිඩය එළිදරව් නිසා ඒ සත්‍යත අපි දැක්ක යෝසෙෆ්ගේ හදවත ඒ ධර්මිෂ්ඨකම අපි දැක්කා. ඒ නිසායි දෙවියන් වහන්සේ මරියාගේ ඒ ධර්මිෂ්ඨකම දැක්කා යෝසෙෆ්ගේ ධර්මිෂ්ඨකම දැක්කා. ඒ හදවත වැදගත් ස්වාමීන් එවැනි හදවත් අපේ ජීවිත තුල නිදහස් කරන. අපි එවැනි මනුෂ්‍යයන් බවට පත් කරන්න කියලා මේ උදෑසන අපි ඔබගෙන් ඉල්ලා සිටිනවා. ජේසුස් වහන්සේගේ බණවත් වුණා. මෙනාමෙන් ඉතින් අද දවසේත් අපි ආශනා කරන ඔබ විවිධ දේවල්ට යන්න සූදානමින් ඇති විවිධ රැකියාවල් විවිධ ව්‍යාපාර කෘෂිකර්මය මේ කුමක් හෝ දෙයකට ස්වාමිනී හැම දෙයක් මත ගසන ආශිර්වාද නැවත නිවසුල නැතෙක් ඔබගේ කරුණාවේ හැම ජීවිතයක් මත නිදහස් කරන්න කියන අපේ යම් කෙනෙක් යම් අවශ්‍යතාවයක් තුළ දවසක මක්නවාද ඔබගේ මඟ පෙන්න ඔබගේ ආශිර්වාද නිරන්තර ඒ ජීවිත මතද තබන්න කියලා දෙනවා ජේසුස් වහන්සේගේ බලවත් වූ නාමයෙන් ආමේන්. හැම කෙනෙකුටම ජේසුස් පීඨයි.